හායි අමුතු ඉතින් ගොඩක් කට්ටිය මට බයින දෙයක් තමයි තාත්තින අයියේ මොකටද මවුන්ටන් බයිසිකලෙට ෆෑන් එකක් ගැව්වේ. ඉතින් අද වීඩියෝ කරන් ආවා. ඒකට මම රිප්ලයි වීඩියෝ කරනවා මේවා වීඩියෝ කරන්න කරනවා. ඉතින් හොඳයි කියලා. ඉතින් මචං මේකයි. මම කවුරුත් කරන කොපි කරන්නේ නැහැ. ඒ විදිහේ කරන්නේත් නැහැ. දෙවෙනි කාරණා තමයි ෆෑන් එක. මචංලා මම ෆෑන් එකක් ගැහුවා මචං. මොකද මෙතුවක් කාලේ මචං ලංකාවේ මවුන්ටන් බයිසිකලෙකට. මොකද මේ අවුරුදු 26 නේ. මෙතුවක් කාලේ මචං මවුන්ටන් බයිසිකල් ෆෑන් එක කැමරාවේ කවුරුත්ම ගහන්නේ නැහැ. ලයිට් පටි ගහන රම්බල් කරනවා. මම කියන්නේ මම කරලා නැහැ කියලා මාත් කරලා තියෙනවා. හැබැයි මෙතුවක් කාලෙකට මවුන්ටන් බයිසිකලෙකට ෆෑන් එකකුයි කැමරාවකුයි ගහලා නැහැ. මම මිනිස්සුන්ට අත්දැකීම තමයි ඔය ෆෑන් එකම කැමරාවකුයි මම බයිසිකල් සෙට් කරලා වීඩියෝක් දාලා මම දෙන්නේ. මිනිස්සු හිතන්නේ මොකද මම ඇත්තටම මවුන්ටන් බයිසිකල් ෆෑන් එකක් අවශ්‍ය නැහැ. ඇත්ත මම ඒක පිළිගන්නවා. මම ඕක සෙට් කරලා ඔය වීඩියෝ දාන්නේ මො මිනිස්සුන්ට අලුත් අත්දැකීම තමයි මම දුන්නේ. මම කියන්නේ VIP රතු කිල්ලි කියනවා නේද මේ. තරණය කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියලා. මම අයකටින් කියන්නේ. හැබැයි ඔය මිනිකුල් ෆෑන් එකක් ගහලා ඔය කැමරා GoPro කැමරාවන්නේ. GoPro කැමරාව උයි ගහලා මම මිනිස්සුන්ට කරේ අලුත් අත්දැකීමක් දුන්නේ ඒක. මොකද ගොඩක් කඩියම ෆෑන් සෙට් කරලා දාලා මට බැන්න. මොකද මම මොන්ට බයි ෆෑන් ඇත්තම පිළිගන්නවා. මොන්ට බයි ෆෑන් එකක් මොකද බයිසිකල් ෆෑන් එකක් අවශ්‍ය නැහැ නේ. මම එහෙම කරේ මිනිස්සුන්ට අලුත් අත්දැකීමක් වීඩියෝ කරා දෙන්න. ඉතින් ගොඩක් කඩිය මම ඔය ගැන අහලා දුන්නා. ඉතින් අද ඒකයි මේ වීඩියෝ ගෙනා. ඉතින් හැම වීඩියෝ බලන්න ලයික් එකෙන් කමෙන්ට් එකක් ෂෙයා මතක ඔයාලා අදහස් කමෙන්ට් කරන් යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දන්නවනේ ඔයාලා මොන දේ මට කිව්වොත් මම ඔයාලට අදෝදින් මාතර ඉතින් ඒක වෙනසක් නැහැ. ඔයාලා මට කොච්චර බැන්නත් ප්‍රශ්නයි කියන්නේ අදෝදින් මාතර එන හැමෝම පරස්සම ඉන්නේ. ජය වේවා.